දැන් කීප දොහක ඉඳලම මේ කිරි බෝතලයක් දෙකක්වත් හොයාගන්නට නැහැ නේ අම්බා. මේ නිවුස්සේමත් තියෙනවා එක එක පේජ් වල නේද මේ කිරි ගවයොත් සෑහෙන අතුරුදහන් වෙලා කියනවා. මොන මරාලයා කඩා පාත් වෙන්න යනවද මන් දන්නේ අප්පා. සවස ප්‍රවෘත්ති පසුගිය සතිය පුරාම ප්‍රදේශ රසක කිරිගවයන් අතුරුදහන් වීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී තිබෙනවා. මේ පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම සඳහා අම්බු මාධ්‍ය කණ්ඩායම දැනටමත් මේ ප්‍රදේශයට ඇතුළු වී තිබෙනවා. අප සමග සම්බන්ධ වෙනවා ප්‍රදේශවාසී චමින්ද මහතා. චමින්ද අයියා දැක්ක දේ අපිට කියන්න මුලින් ඉඳලා සරලවම මොනවා කියන්නද? ඇයි ඔබතුමා මල පැනලා වගේ කතා කරන්නේ? ඉවරයි සේරම ඉවරයි. දැන් ඉතින් අපිට මේ ගමින් බඩු මුට්ටු ඔතාගෙන යන්න වෙලා තියෙන්නේ. මේ මිනිස්සු කීප දොහකම දැකලා තියෙනවා මහත්තයෝ රැට මහා එලි වගේක් පාත් වෙනවා ওই කන්ද පැත්තෙන්. ඒ එලි පාත් වෙන්නෙම හරක් කොහේ හරි ලගින තැනක. විශේෂයෙන් මහත්තයෝ කිරි හරක් තමයි මුන් මේ අරගෙන යනවා කියලා කියන්නේ. ඔය හිටපු ගමන් එලි පාත් වෙන මේ ගොඩ හරියෙන් නැති වෙන්නෙම මහත්තයෝ කිරි හරක්. දැන් පොර වගේ කියන්නේ ඕක දැක්කද? අපේ ඔය ඒනේ මම දවසක් ඉන්නකොට දොට්ට පිටට යන්න කියලා එළියට ආවා. එතකොට මම දැක්ක මහත්තයෝ කන්ද පුරාම අර එළිය එහෙට මෙහෙට දුවනවා. පවවද ඇවිත් බලන්නම් මොනවද ලකුණු වගේක් අර තනකොළ ගොල්ලක කොටලා තියෙනවා. හරියටම අර සේදිරිසුන්නගේ කිරිපට්ටිය හිටපු පැත්තේ. මේකට ඉතින් මේ බලධාරීන් කවුරුට ඇවිල්ලා මොනවා හරි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි අපිට කියන්න දී. දැනටමත් මිනිස්සු මේ ගම්මින් දාලා යනවා මහත්තයෝ. ආයේ දාලා යනවා ගැන බය වෙන්න එපා. ලක්ෂ 50 100ක් දුවද හම්බෙනවනේ. අපේ අම්මා මුත්ත කාලෙත් විච්චනේ දේවල් මහත්තයෝ මේවා. කොහොම වසන්ඩද ඉතින් අපිට දැන් බෑ මේ ගම් දාලා යන්න මොන මගුලුන. ස්තුතියි. දැන් ඉතින් චමින්ද මහතා පවසන ආකාරයට මේ ප්‍රදේශයේ තමයි මේ අබිරහස් එලිගවසෙනවා කියලා කියන්නේ. ඉතින් අපේ මාධ්‍ය කණ්ඩායම දිගටම මේ රැඳී සිටින්න තීරණය කරලා තියෙනවා. හරි රයිට් කට්ටිය එහෙනම් මේ කැලේ අල්ලලා කූඩාරමක් ගාගන්න අපි වාහනේත් මෙතනම පාක් කරලා හවස් වෙනකන් ඉමු. දැන් ගියත් කොහමත් මිනිස්සුත් ඉලිපාලෙට බයිනවනේ අපිට වැඩි විස්තරයක් හොයාගන්න වෙන්නේ නැහැ. අපි ඊර බහිනකන් ඉඳලා හවස යන් බැටරි ටික charge කරගන්න කැමරා ටික රෙඩි කරගන්න කොහොම හරි මේ වෙන දේවල් අපි රෙකෝඩින් එකක් ගන්න ඕන. මේ නිමලේ පාට එලාම් එක තියාගන්න. හරි කට්ටිය පොඩි නිින්දක් දාන්න දැන්. නැගිල්පලා යා කට්ටියම නැගිටින්න. ඔය බඩු ටික ලෑස්තිද? කැමරා බාණ්ඩේ ඔක්කොම ගන්න. අමතර බැටරි ටිකක් ගන්න. මොකද අපිට එළි වෙනකන් ඉන්න සිද්ධ වුණොත් එහෙම ආයි charge කර ඉන්න වෙලාවක් නැහැ. ටෝච් නම්මන ඔක්කොම ගන්න. රෙඩි. ඒ ටික හරි බසා. අපිට දැන් යන්න විතරයි තියෙන්නේ. අපි මේ සිද්ධිය කොහොම හරි වාර්තා කරන්න ඕන. මේක අපිට හොඳ රේටින් එකක් ගන්න පුළුවන් ස්ටෝරි එකක්. මේ ඩ්‍රයිවර් මහත්තයා ඔය කැලේ ඇල්ලලා වාහනේ නවත්ත ගන්න. කැලේ ඇතුළට වාහනේ දාන්න. හරි කට්ටිය දැන් යන් බලන්න මේ මොකක්ද මේ කියන එලි ටික. මට නම් පේන්නේ අර චමින්ද කාර්යය අරපු එන නායක වගේ. අපෙන් ගාන ගඩාගෙන දන්නෙත් නැහැ. යන් එන අපි අර හරක් ඉන්න පැත්තට යන්. මේ ටිකේ ෂේප් එකේ රෙකෝඩින් එකක් දාගමුනේ. කට්ටියම රෙඩි ඉන්නේ. දැනට නම් මොකුත් පේන්නේ නැහැ. ඔම් පොඩ්ඩයි මුකෝ. අර පැත්ත පොඩ්ඩක් බලන්න අර පැත්ත. මේමයි මේවා නිකන් මේ හොරපොල් කඩනවා වගේ නෙවෙයි. මේවට ඉවසීම තියෙන්න ඕන. අපි පොඩ්ඩක් බලාගෙන ඉමු. මිනිස්සු කියන්නේ මොන හරි දෙයක් තියෙන හින්දානේ. කොහොම රෙකෝඩින් එක දාගන්නලකෝ. කලබල දෙන්න එපා. අපි කලබල වුණොත් අපිට මොන හරි මිස් වෙන්න ඉඩ තියෙනවා. ඔහොම ඉඳලා. මේ කවුරු හරි ආවා. අර කෙලිම දෙවට පැත්තෙන් කවුරු හරි ආවා. සිරා. අම්මට සිර. ඉඳගත්තා වගේ. තනිකර කළු පාට මොකක් හරි මිනිහෙකුත් නේ වලහෙක්ද නෑනේ. අලියෙක්ද? නෑනේ උච්චර පුංචි නේ. මේ කට්ටියම පිටසක් වල ජීවිත දන්නේ අල්ලගෙන. නන්දපා. මේ මොකද මේ අපිට මේ වැරදීමක් අංක සෝරි. නෑ මේ අපි පිටසක් වල ජීවි කියලා.
යකො මේ දොට්ට පිලටවත් එළියට යන්න විදිහක් නැහැ නේ මේ කැමරාටගෙන මොනුන්ද මේ පිටසක් කළ ජීවියෝ ඔවර බෙට එනකිවේ පිටසක් කළ ජීවි අම්මගේ ගාගන්න පමහත්තයෝ මුන්ට මේ මාර මේ බයිස්කෝප් නටන්න මේ ඇවිල්ල කමරාටවගෙන මොනරත් අධ්‍යයක්ව මේ අපි මේ ගමේ තොට එලීට බයි නැද්ද මේ නොද ජෑවස ලැජ්ජාවනේද පොළොව පස් කණ්ඩේ තෙන්න මේ වෙලාට තම ලොක්කා අපිට කුණුවර පෙන් ඇමතුවේ නැත්ති උඳ වෙලාට අපිනිකන් කාල් නාස්ති කරනවා ය හරියන්න මේ යාටේ නාට්‍යයොත් බලමු අම්බලපා අම්බලපා එහපෙත් පැත්තේ කන්දහ පැත්තේ අපට අඩු සිරා මේක සිරා සිද්ධියන්නේ ඒකනේ ද්‍රෝන් එකක් වදනෑන්නේ උච්චර ලොකු රෝඩ් කොන්න මෙච්චර ලොකුවෙන් විදින්නේ ඒකන වන්නයා පැත්ති කන්දර කිය සෙට් එක මම යවල්ල දුවමු ඒ පැත්තට දුවමු දුවමු හොද වීඩියෝ ක්ලිප්යක් ගන්න පුළුවන් මේ ලාවේ හරි මම මේ පැත්තේ ගෙන දුවපල්ලා දුවපන් ෆලෝ කරපන් දුවපන් සද්ද කරන්න එපා කට්ටිය මීට ඉස්සරට උඹනේ සද්ද කරන්න හරියට වීඩියෝ එක ගනින් අපි කිරිහරක් සෙට් එක ඉන්න තැනට හිමීටිය හරි කමෝ මොකද වෙන්න බලමු යමල්ල හරි ගාන්ට ගන්නවා කරන්න ්‍රම් එක ගාන්ටරගෙන තව මැතට තව ඉස්සරටම හරි මම රෙකොඩිය එක දාගෙන ඉන්නේ බයින්න පා තව ටිකයි මට සිරි මාර එලිය නම් මේ පැත්තට එළියට කොයිද මේ කොයිද මේ සක්කල ජීවන යන වලට ඉන්දන සපයා ගණ්ඩ කිරිත්තික දුවගණ්ඩ අපිට උපරිම කිරිමට්ටම ගණ්ඩ නොවද මේ තෙත බැරිවෙයි වගේ සීතලට දැනෙනවා හෝමයි මේ ගෙනපු පිරිමි ගොඩකින් සත්‍යයන් මේ සෝසල ඔබලා කමු වතුරකුට